ලෝකෙ බලගතුම පවර්ෆුල්ම ස්මාර්ට්ෆෝන් එක මොකක්ද කියලා මං ඔයාලගෙන් ඇහුවොත් ඕගොල්ලෝ බහුතරයක් දෙන උත්තරය තමයි Apple iPhone. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඉදිරියේදී නිකුත් වීම නියමිත Apple iPhone 18 lineup එක ගැන. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ඔයා සාදරයෙන් පිළිගන්නවා තවත් brand new video එකකට. iPhone 18 lineup එක. iPhone 18 lineup එක ගැන කතා කරන්න කලින් අපි launch date එක ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. මොකද මේ පාර Apple සමාගම කලින් අවුරුදු වල වගේ මුළු ලයිනප් එකම එකම අවුරුද්දේ ලොන්ච් කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කලින් අවුරුදු වල නම් මුළු ලයිනප් එකම එකම අවුරුද්දේ තමයි ලොන්ච් කරේ. හැබැයි මේ වාර iPhone ලයිනප් එක කොටස් දෙකක් විදිහට 2026 සහ 2027 දී ලොන්ච් කරන්න Apple සමාගම ප්ලෑන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පාර iPhone 18 ලයිනප් එක සම්පූර්ණ devices 6ක ලොකු ලයිනප් එකක්. ඒ නිසා මුලින්ම device 3ක් 2026 දී ලොන්ච් කරලා අනිත් device 3 2027 මුල වගේ ලොන්ච් කරන්න Apple සමාගම කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ පාර Apple iPhone 18 lineup එක සම්පූර්ණ devices 6ක්. ඒ තමයි iPhone 18, iPhone 18e, iPhone Air 2, iPhone 18 Pro, iPhone 18 Pro Max, iPhone Fold. ඉතින් මේ තමයි මේ පාර iPhone 18 lineup එක. ඉතින් සම්පූර්ණ devices 6ක්. ඉතින් මේ lineup එකෙන් iPhone 18 Pro එක සහ 18 Pro Max එක සහ iPhone Fold කියන devices තුන 2026 සැප්තැම්බර්, ඒ කියන්නේ මේ එළබෙන සැප්තැම්බර් මාසේ launch කිරීමට නියමිත අතර iPhone 18, iPhone 18e සහ iPhone Air 2 කියන devices තුන 2026 දී launch කරන්න Apple සමාගම තීරණය කරලා තියෙනවා. ඉතින් මේ පාර iPhone 18 lineup එක විශේෂ වෙන්න හේතු තුනක් තියෙනවා. ප්‍රධාන හේතුන් තුනක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මම කලින් කිව්වා වගේ සම්පූර්ණ lineup එක devices 6ක්. ඒ කියන්නේ මේ පාර iPhone 18 lineup එක සම්පූර්ණ devices 6කින් සමන්විත වෙනවා. ඒක හේතුවක්. දෙවෙනි හේතුව තමයි සම්පූර්ණ lineup එක කොටස් දෙකකට වෙන් කරලා තමයි launch කරන්නේ. මං අර කලින් කිව්වාගේ 2026 දී devices 3ක් launch කරලා අනිත් device 3 launch කරන්නේ 2027. ඔය විදිහට කොටස් දෙකකට වෙන් කරලා තමයි මේ පාර launch එක සිද්ධ කරන්නේ. මං හිතන්නේ line up එක ගොඩක් ලොකු නිසා තමයි ඒ වගේ තීරණයක් අරගෙන තියෙන්නේ. මං හිතන විදිහට කියන්න දන්නේ නැහැ. ඉතින් මේ හැම එකවර launch කරන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. සහ කලින් අවුරුදු වගේ device 4කට බහින්නත් ඉඩකට තියෙනවා. තුන්වෙනි හේතුව තමයි iPhone E එක, iPhone Air 2 එක සහ Apple සමාගමේ පළවෙනි foldable device එක වන iPhone Fold එක. ඉතින් මට මතකයි iPhone E එක iPhone E එකක් මුලින්ම ආවේ 2024 iPhone 16 එකේ iPhone 16e එක තමයි පළවෙනි E device එක. ඒ කියන්නේ mini version එකක් විදියට. කියන්නේ 16 lineup එකේ mini version එකක් විදියට තමයි ඔය iPhone 16e එක launch කරේ. ඒ වගේම iPhone Air 2 එක iPhone Air එක ආවේ ගිය අවුරුද්දේ තමයි ආවේ. iPhone 17 එකේ mini version එක විදියට තමයි ආවේ මේ iPhone Air එක. ඉතින් ඔන්න මේ පාර iPhone Air 2 එක එන්න නියමිත වෙලා තියෙනවා. සහ විශේෂම දේ තමයි iPhone Fold. Apple සමාගමේ පළවෙනි foldable device එක ඔන්න 2026 සැප්තැම්බර් launch කරන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් Fold device කිව්වහම ගොඩක් ප්‍රසිද්ධ Samsung කියන brand එක. Samsung ලගේ ගොඩක් foldable devices තියෙනවා බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ඔන්න ලොකු challenge එකක් ඔන්න Apple සමාගමත් ඔන්න foldable devices හදන්න පටන්ගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ පළවෙනි foldable device එක එළබෙන සැප්තැම්බර් launch කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා මේ වෙනකොට. හරි, මේ lineup එකේ design එක ගැන, ඒ කියන්නේ iPhone 18 lineup එකේ design එක ගැන කතා කරොත් එහෙම මේකේ Pro model දෙක ගත්තොත් එහෙම කිසිම වෙනසක් අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. කලින් iPhone 17 Pro, 17 Pro Max එකේ තිබ්බ design එකම අපිට බලා ගන්න පුළුවන්. 18 එක ගැන කතා කරොත් එහෙම, ඒ කියන්නේ iPhone 18 එක ගැන කතා කරොත් එහෙම මම දැක්කා YouTube එකේ trailer එකක් දාලා තියෙනවා. අර iPhone 13 එකේ camera setup එක තිබ්බේ. අන්න ඒ විදිහට design කරලා තියෙනවා. අර ඒ වගේ camera system එක හදලා iPhone 17 Pro එකේ අර කැමරා බම්ප් එක තිබ්බේ අන්න ඒ වගේ මේ හදලා තියෙනවා. මෙන්න දැන් ඔයගොල්ලන්ට පේනයි මේ වීඩියෝ ක්ලිප් එක. එන්න ඒ විදිහට හරි ගස්සලා තියෙනවා මේ පාර මේ ඒක ඩිසයින් එක. ඉතින් එතන වෙනසක් වෙලා තියෙනවා. ගොඩක්ම YouTube එකේ හරි ගොඩක්ම තැන්වල කතා කරලා තිබ්බේ මේ Pro එක සහ Pro Max එක ගැන. අනිත් device ගැන නම් කිසිම සඳහනක් නැහැ. අනිත් එක තමයි material ගැන වුණත් මට කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුණා මට. සමහර විට ගොඩක් දුරට මේකේ material එක විදිහට aluminum build up එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙයි.
ඊළඟට ඩයිනමික් අයිලන්ඩ් එක. ඉතින් ඩයිනමික් අයිලන්ඩ් එකේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ පාර iPhone 18 lineup එකේ. මොකද මේ පාර මේ ඩයිනමික් අයිලන්ඩ් එක සෑහෙන පොඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ඩයිනමික් අයිලන්ඩ් එක දිග පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. කලින් නම් මට මතකයි මේ ටිකක් දිග lineup මේ ඩයිනමික් අයිලන්ඩ් එකක් බලා ගන්න පුළුවන්. හැබැයි මේ පාර ඩයිනමික් අයිලන්ඩ් එක ටිකක් පොඩි කරලා තියෙනවා. සහ RAM සහ අනිත් දේවල් ගැන කතා කරොත් එහෙම මේ lineup එකේ RAM එක විදිහට අපිට 12GB වගේ බලා ගන්න පුළුවන්කම ලැබෙයි. සහ ස්ටෝරේජ් එක 256 වලින් පටන් ගන්න පුළුවන්. සහ බැටරි එක ගැන කතා කරොත් එහෙම මිලියම් පැව 5200ක වගේ බැටරි එකක් අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙයි. සහ මේක ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම උපරිම $2000 සීමාවට ළඟා වෙන්න පුළුවන්. ඒ වගේ ලොකු ප්‍රයිස් එකකට මේක අලි වෙන්න නියමිත වෙලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් ඔය දේ තමයි Apple iPhone 18 lineup එක අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ එළබෙන සැප්තැම්බර් මාසේ තමයි ලොකුම මිලෙන් අධිකම ස්මාර්ට්ෆෝන් තුන ලොන්ච් වෙන්න තියෙන්නේ. iPhone 18 Pro, iPhone 18 Pro Max සහ iPhone Fold එක ලොන්ච් වෙන්න තියෙන්නේ සැප්තැම්බර් මාසේ. ඉතින් lineup එක ගැන ඔයාගේ අදහස මොකක්ද? ඉතින් මේ පාර ටිකක් හොඳ lineup එකක් අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙයි. අපි බලමු ඉතින් මේ පාර. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම iPhone series එක launch කරපු ගමන්ම මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා මගේ channel එකේ. ඉතින් සම්පූර්ණ වීඩියෝ එකක් මුළු lineup එකම review කරන වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලට ඒක බලන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන එකම එක දෙයයි මගේ channel එක subscribe කරන්න, SRTech Game Nexus subscribe කරලා තියාගන්න සහ bell notification එක on කරලා තියාගන්න. ඒක මට කරන ලොකු උදව්වක්. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් lineup එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම comment එකක් විදිහට දාන්න. ඒ වගේම මේ lineup එක ගැන, ඒ කියන්නේ iPhone 18 series එක ගැන ඔයා මොන හරි දෙයක් දන්නවා නම් ඒකත් පල්ලෙන් comment එකක් විදිහට දාන්න. එහෙනම් තවත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් ළඟදී දවසක හම්බ වෙනවා. නම් කටිනු ගුඩ් බයි පරිස්සමින් ඉන්න. ජය වේවා.